to Bangkok, where the nights don't sleep, where the river runs deep and the secret. අයිබෝවන් ඉතින් මේ වීඩියෝ එක බලන්න යන්නේ මගේ තායිලන්ඩ් වල පළවෙනි දවසේ ගෙවිච්ච විදිය. බැංකොක් වල ස්වර්ණභූමි එයාපෝට් එකට ආවට පස්සේ මම මුලින්ම කරේ මගේ ළඟ තිබ්බේ US ඩොලර් කරන්සි වලින් යම්කිසි ප්‍රමාණයක් තායිලන්ඩ් වල කරන්සි එකට මම මාරු කරගත්තා. ඊට පස්සේ එයාපෝට් එක ඇතුලෙන් මම SIM කාඩ් එකක් ගත්තා දවස් 8කට අන්ලිමිටඩ් data තියෙන. ඊට පස්සේ මම කරේ Grab app එක අරගෙන තමන් පළවෙනියට නවතින තැනට ටැක්සි එක දාගත්තා. ඉතින් කොහොමද පේනවද මේ ටැක්සි එක ගත්තොත් එහෙම ඒක කොච්චර කම්ෆර්ටබල්ද කියලා. ඒ වගේම වින්ඩෝ එකෙන් අපිට බලා ගන්න පුළුවන් බැංකොක් සිටි එක. සෑහෙන දියුණු මට්ටමේ ගොඩනැගිලි තියෙන හරිම ලස්සනට නිර්මාණය වෙච්ච සිටි එකක් විදිහට බලා ගන්න පුළුවන්. මම මුලින්ම නවතින්න තියෙන්නේ කලේ බැංකොක් වල තියෙන on the bed කියන හොස්ටල් එකේ. මොකද මට ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් එක ගන්න ඒ වගේම මම බලපු වයර්ලස් මයික් එකක් තියෙනවා. ඒක පර්චේස් කරන්නේ මේ හොස්ටල් එකේ ඉඳලා පයින් යවදාගෙන ගිහලා කරන්න පුළුවන්. ඒ වගේම අද හවස වෙනකොට මම ආයෙත් බැංකොක් වලට එන්න ඕනේ මගේ ඊළඟ බස් එක ගන්න. ඒ නිසා මට පැය කිහිපයකට පොඩි විවේකයක් ගන්න තැනක් තමයි මම බැලුවේ. හොස්ටල් වල තියෙන විශේෂත්වයක් තමයි එක රූම් එක කීප දෙනෙක් ෂෙයා කරගෙන ඉන්න නිසා අලුතෙන් යාළුවෝ ලේසියෙන්ම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මට ඒ වගේ තායිලන්ඩ් වලදී හම්බෙච්ච පළවෙනි යාළුවා. This area, it's expensive. This area, very affordable. Yeah. Which one do you like? Affordable or expensive? එයා මට කිව්වා මේ අවට කැම කන්න හොඳ ප්ලේස් එකක් පෙන්නන්නම් කියලා. අපි ගිහින් බලමු. ඔන්න අපි ප්ලේස් එකට ආවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් චිකන්, පෝක්, බීෆ් වගේ මස් වර්ග බාබකියු විදියට පුච්චලා ඉරටු වලට ගහලා තිනවා. සාමාන්‍යයෙන් බාට 40ක් කොයිට වඩා අඩු ගාණක් කොනෙමි පීස් එකක්. අපි ඒවත් එක්ක කන්න රයිස් එකක් ගත්තා. මේකේ අපිට ඔම්ලට් එකක් හම්බෙනවා ලොකු. ඊට අමතරව ඉස්සෝ දල්ලෝ වගේ සී ෆුඩ් වලින් හදපු අමුතු ව්‍යංජනයක් තියෙනවා. මේ කෑම එක ඇත්තටම තායි කෑම වලට ආවෙන එක පැනලස ගතියක් තමයි තියෙන්නේ. මිරිස් තරයේම සෑහෙන අඩුයි. යාළුවගේ හොස්ටල් එකට මම දැන් තනියම යනවා බැංකොක් වල තියෙන සෙන්ට්‍රල් වෝල්ඩ් කියන shopping complex එකට. මොකද මම බලපු වයර්ලස් මයික් එක ගන්න. ඔන්න අපි දැන් සෙන්ට්‍රල් වෝල්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේක බිග් කැමරා ගෙන ෂොප් එක හොයාගන්න ඕනේ. හරි මේක තමයි ෂොප් එක. මම මේ මයික් එක බලුවම ලංකාවේ කිසිම ෂොප් එකක විකුණන්න තිබ්බේ නෑ. මේක Insta360 රිලීස් කරන මයික් එයා කියන මයික් එක. මේ මයිකේ වර්ග දෙකක් කෙනවා. මොබයිල් ෆෝන් එකට සහ ගිම්බල් එකට සපෝට් කරන රිසීවර් එක තියෙන මයික් එක සහ රිසීවර් එක නැති මයික් එක විදියට. මම ගත්තේ රිසීවර් තියෙන මයික් එක. මේක රුපියල් 25000ක් වුණා ලංකාවේ මුදලින්. මොබයිල් ෆෝන් සපෝට් කරන්නේ නැති මයික් එක නම් ඊට වඩා ගාණ අඩුයි. මේ මයික් එකේ වෙනම රිවිව් වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. හොඳයි මේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ඉස්සරහම ලස්සනට හදමු ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක් තියෙනවා. අපි ගිහලා බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. හොඳයි මෙතන අපිට කුරුම්බා විකුණන්න තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව කජු සහ මෙතන ෆ්‍රෙෂ් පළතුරු සෑහෙන ප්‍රමාණයක් විකුණන්න තියෙනවා. මම හිතන්නේ මේක මොර වෙන්න ඕනේ. එක පැක් එකක් බාට් 300ක් කියලා කියනවා. ඒ කියන්නේ රුපියල් 3000ක් වගේ.
මේ කොළපාට පළතුර මේකේ නම මෙයා ක්ලෙෆ් කියලා කියන්නේ. මේකේ රස තනිකරම මිදි වලට සමානයි. හැබැයි මේක ගෙඩියක් මිදි ගෙඩියක් වගේ 3-4 ගුණයක් ලොකුයි. මේ පැක්කයක් බාට් 200ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 2000ක් වගේ. එතන පළතුරු වල ගාණ ටිකක් වැඩි. මොකද මේ පළතුරු මම මිලදී ගත්තා බැංකුක් වල තියෙන නයිට් මාකට්ස් වලින් සහ පතාය වල මිට වඩා ගොඩක් ගාණ අඩුවට. ඉතින් අපිට මේ වගේ කැම් ජාති සෑහෙන ප්‍රමාණයක් මේ ප්ලේස් එකේ බලා ගන්න පුළුවන්. මම මෙතනින් ඩෙලුම් බීම එකක් ගන්න හිතුවා. එකක් බාට් 100ක්. ඒ කියන්නේ රුපියල් 950ක් වගේ ගාණක් තමයි වුනේ. ඒ බීම එක බීමම සම්පූර්ණයෙන් මගේ බඩ පිරෙනවා. හොඳයි. මම දැන් ආයෙත් හොස්ටල් එකට යන්න හිතුවා. මොකද තව පැය කිහිපයකින් චෙක් අවුට් වෙලා ආයෙ බැංකොක් වලට යන්න ඕනේ. බැංකොක් වල ඉඳලා මට බස් එකක අද රෑ එළි වෙනකන් කිලෝමීටර් 424ක් ට්‍රැවල් කරන්න තියෙනවා කාවෝ කියන ප්‍රදේශයට. මොකද මෙහි තියෙනවා වට්පා සොන් කාවෝ කියලා හරිම ලස්සන පන්සලක්. සාමාන්‍යයෙන් සංචාරකයෝ වැඩිපුර දන්නේ නැති ඒ තායිලන්තයේ තියෙන හරිම ලස්සන පන්සලක්. ඉතින් අපි හෙට මේ පන්සල බලන්න යන්න ඉන්නේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook page එක follow කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ videos බලන්න. අපි ඊළඟට මේ පන්සලේ වීඩියෝ එකකින් හමු වෙමු.